වෙලාව පාන්දර 4යි. ස්ථානය ඇමරිකාවේ නිබ්‍රස්කාවල පිහිටි ඔෆර්ට් කියන ගුවන් හමුදා කඳවුර. ස්ටාෆ් සාජන් රයන් මාටින්ස් කියන පුද්ගලයා තමන්ගේ සීතල වෙච්ච කෝපිකෝපය බොන ගම කම්මැලිකමට මුර සංචාරයේ වාර්තා චෙක් කරමින් තමයි හිටියේ. පිටතින් කිසිම ශබ්දයක් නැහැ. RC-135 ඔත්තු බලනයාන නිහඬව නවත්තලා තියෙනවා. හැම දේම සාමාන්‍යයි. හැබැයි එක පාරටම අනතුරු ඇගවීමේ සීනු නාද වෙන්න ගත්තා. මාටින්ස් ගැස්සිලා ගිහිල්ලා CCTV කැමරා දිහා බැලුව. එයා දැක්කේ හිතාගන්නවත් බැරි දෙයක්. අඳුරේ මිනිස්්චායා දහස් ගානක් වැටවල් කඩාගෙන කඳවුර දෙසට ඇදගෙන නවා. මේගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි ඇවිදින මළමිනි. අන්තිමට මාටින්ස් කවදාවත්ම අහන්ඩ බලාපොරොත්තු නොවුණු ඒ අන ලැබෙනවා. ඒ තමයි වෙපන්ස් ෆ්‍රී හිතු මතේ වෙඩිතියන්න. ඒ අනින් පස්සේ උන්ඩ දස් ගාන පිට වුණා. මළමිනි ඇදගෙන වැටුණා. නමුත් තප්පර කිහිපයකට පස්සේ ඒ වෙඩි වැදුණු මළමිනි ආපහු නැගිට්ටා. මේ ගොල්ලෝ දිගටම ඉස්සරහට එන්න ගත්තා. මේ වෙලාවේ සාජන් මාටින්ස් දුවකන ගිහිල්ලා කබඩ් එකක තිබුණු ෆයිල් එකක් අතරගත්තා. කවුරුවත්ම විශ්වාස නොකරපු හැමෝම විහිරුවට ගත්ත. නමුත් මේ වෙලාවේ විහිටට තියෙන එකම හමුදා සැලැස්ම කොන්ප්ලෑන් 8888. කොයිම ආකාරෙන්වත් ප්‍රබන්ධයක් නෙමේ. මේක හමුදා අභ්‍යාසයක් විතරයි. හැබැයි ඒ අභ්‍යාසයට පදනම් වුණු ලියවිල්ල කොන්ප්ලෑන් 8888 කියරම ෆයිල් එක අන්න එක ඇත්තක්. 2011 අප්‍රේල් 30 වනිදා ඇමරිකන් පෙන්ටගන් එක විසින් පිටු 31කින් යුතු රහස්‍යගත ලියවිල්ලක් එළිදක්වනවා. ඒ ලියවිල්ල නම තමයි කවුන්ටර් සොම්බි ඩොමිනන්ස් ඔපරේෂන්. එහෙම නැත්නම් ප්‍රතිසොම්බි ආධිපත්‍යය. මේකේ සොම්බිලා වර්ග 8ක් ගැන කියවනවා. ඒ වගේම සොම්බිලා මරන්න කොහොමද කියලා මේකේ කියවෙනවා. හැබැයි මේකේ භයානකම දේ තමයි මේක තියෙන සමහර කොටස් අදටත් টপ සීක්‍රට්. අර්තිශය රහසිගතයි. ඇත්තටම ගොඩක් අය හිතන්නේ මේක විහිළුවක් කියලා, ඇමරිකාව විසින් කරපු විහිළුවක් කියලා. මොකද අදටත් සොම්බිලා කියන්නේ නිකන් ප්‍රබන්ධයක් විදිහට තමයි අපි සලකන්නේ. නමුත් මේ ඩොකියුමන්ට් එකේ මුලින්ම ගහලා තියෙනවා this plan was not designed as a joke කියලා. ඒ කියන්නේ මේ සැලැස්ම විහිළුවක් ලෙස සැකසුවක් නොවේ කියන එක. ඇත්තටම මේ ප්ලෑන් එකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඇමරිකන් හමුදා පුහුණුවීම් වලදී රුසියාව චීනය වගේ රටවල් වලට ගහන්න ප්ලෑන් කරොත් ඒ වගේ දෙයකට ප්ලෑන් එකක් හැදුවොත් දේශපාලනික වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා. ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා. අන්න ඒ නිසා මේ සොම්බි කියන මනක්කල්පිත හතුරා මේගොල්ලෝ යොදාගත්තා. හැබැයි දෙවෙනි හේතුව තමයි භයානකම එක. සොම්බි කියන්නේ ඇත්තටම ෆිල්ම් එකක් නෙවෙයි. සොම්බිලා නිර්මාණය වෙන්න පුළුවන් ජීව විද්‍යාත්මක ක්‍රම සහ රසායනික විද්‍යාත්මක ක්‍රම මේ ලෝකෙ තියෙනවා. පෙන්ටගන් එක මේ ලියවිල්ල ඇතුලේ සොම්බිලා වර්ග 8ක් වෙන් කරලා තියෙනවා. මේවා නම් කරලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. මේවා පිටිපස්සේ යම්කිසි විද්‍යාත්මක ස්වභාවයකුත් තියෙනවා. හරි අපි දැන් බලමු හමුදාව මේ විදිහට ලැයිස්තිගත කරපු සොම්බිලා වර්ග 8 මොනවාද කියලා. පළවෙනි එක තමයි පැතගොනික් zombies. ඒ කියන්නේ වෛරස් මගින් ව්‍යාප්ත වන zombiesලා. මේ තමයි අර අපි නිතර ෆිල්ම්ස් වලදී TV සීරීස් වලදී දකින දේ. ඒ කියන්නේ බැක්ටීරියා හෝ වෛරස් මගින් හැදෙන අය. හමුදාව මේකට උදාහරණයක් විදිහට දෙන්නේ රේබිස් කියන වෛරස් එක. අපි දන්නවා සිංහලෙන් කිව්වොත් ජලබීතිකාව කියන වෛරස් එක. මොකක්ද මේකද වෙන්නේ? මේකද වෙන්නේ ස්නායු පද්ධතියට හානි වෙලා මිනිස්සු බීරු වැටෙනවා. කටින් සෙම දානවා. ඒ වගේම වතුරට බය වෙනවා. ඒත් එකම ප්‍රයම්ස් ඒ කියන්නේ විකෘති ප්‍රෝටීන. මේවා මගින් මොලේ විනාශ වෙලා සොම්බි වගේ වෙන රෝග අදටත් ලෝකෙ තියෙනවා. උදාහරණයක් තමයි මෑඩ් කව් ඩිසීස් කියන්නේ. ඒ කියන්නේ පිස්සු බලු රෝගය වගේ ගවයින්ට හැදෙන පිස්සු ගව රෝගය. ඒත් එකම පැපුවා නිව්ගිනියාව කියන රටේ හිටියා මිනිමස් කන ගෝචුක පිරිසක්. ඒගොල්ලන්ට හැදෙන කුරු කියන රෝගය. ඇයි මේක හැදුනේ? මොකද ඒගොල්ලොන්ගේ මිනිස්සෙක් මැරුණම ඒ මැරුණු මිනිස්සයාගේ මොලේ ආහාරයට ගන්නවා. අන්න මේ නිසා තමයි මේ කුරු කියන රෝගය හැදෙන්නේ. මේකේ රෝග ලක්ෂණය තමයි ඒ මිනිස්සු වෙවුලන්න ගන්නවා. ඒ වගේම hina වෙලා වැඩි වෙලා තමයි මිය යනවා කියලා දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේවා හැදුනම මිනිස්සුන්ට තමන්ගේ පාලනය නැති වෙනවා. ඒත් එක්කම මේකෙදි මේ විදිහට ආසාදනය වෙච්ච කෙනෙක් තව කෙනෙක් හැපුවම ඒ රෝගේ බෝ වෙනවා. ඉතින් ඇමරිකන් හමුදාවේ අය මේ අය සලකන්නේ ඉහළම තර්ජනයක් විදිහට. දෙවනික තමයි රේඩියේෂන් zombies. ඒ කියන්නේ විකිරණ සොම්බිලා. න්‍යෂ්ටික බලාගාරයකින් හරි
අභ්‍යවකාශිනං එන්න සෝලෆයා කියල ගැන්න අපි සූරයකුණාටු මේ වගේ දෙයකින් අධික විකිරණ වැදිලා ජාන විකෘති වුණ මිනිස්සු තමයි මේ ගණයට වැටෙන්නේ. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර පිපිරීම. මේකෙදි මේ න්‍යෂ්ටික බලාගාරය අවට හිටපු වෘකයන්ට මේ විකිරණ වැදිලා එතනින් පස්සේ බිහි වුණා පිළිකාවලට ඔරොත්තු දෙන වෘකයන් විශේෂයක්. ඒ වගේම දෙයක් මිනිස්සුන්ටත් වෙන්න පුළුවන්. මේ අයව මරන්න අමාරුයි වගේම මේ අය ළඟට යන හමුදා බටයින්ටත් විකිරණ ශරීරගත වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ස්පේස් සොම්බිස්. ඒ කියන්නේ අභ්‍යවකාශයේ ඉන්න සොම්බීස්ලා. මේ වර්ගය පෘථිවියට එන්නේ අභ්‍යවකාශයෙන්. උල්කාපාතයක් මගින් එන පිටසක්වල විෂ බීජ මගින් මේ දේ වෙන්න පුළුවන්. නාසා ආයතනය වුණත් ඒ දවස්වල හඳගමනින් පස්සේ නැවත පෘථිවියට පැමිණි අභ්‍යවකාශ ගාමේ දවස් 21ක කොරන්ටයින් කාලයක් කරා. ඒ කියන්නේ නිරෝධායනයක් කළා. මොකද මේගොල්ලෝ හදින් මොකක්ම හරි විෂ බීජයක් පෘථිවියට ගෙයි කියලා තියෙන බයට. මොකද අභ්‍යවකාශ විෂ බීජවලට ඇන්ටිබයොටික්ස් තාමත් පෘථිවියේ නැහැ. මෙහෙම දෙයක් වුණොත් මේ අයට ගහන්න පුළුවන් එකම විදිය න්‍යෂ්ටික බෝම්බයක් කියලා අර කොන්ප්ලෑන් 8888 ප්ලෑන් එකේ තියෙනවා. හතරවෙනි එක තමයි එවිල් මැජික් සොම්බීස්. ඒ කියන්නේ গুপ্ত බල නිසා හැදුණු සොම්බීස්ලා. මේක තමයි ටිකක් අමුතු කොටස හරිනේ. මොකද ඇමරිකන් වගේ හමුදාවක් গুপ্ත විද්‍යාව කෙරෙහිත් අවධානය යොමු කරලා තියෙනවා. යම්කිසි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමකින් හෝ යම්කිසි ශාපයකින් මලවුන් යලි නැගිට්ටවීමට අදාළ වන කොටස තමයි මේ කොටසරා ඇත් වෙන්නේ. ඇමරිකන් හමුදාව කියන විදියට මේ වර්ගයේ සොම්බීස්ලා විනාශ කරන්න විද්‍යාත්මක ආයුධවලට අමාරුයි. මේකින් අපිට පේනවා ඇමරිකන් හමුදාව ඕනම අද්භූත දෙයකට වුණත් දැනටම ලෑස්තිලා ඉන්න කියලා. මේ කොම්ප්ලෑන් එක හැටියට මේ ආකාරයේ සොම්බීස්ලාත් එක්ක සටන් කරන්න දාලා ඉන්නේ හමුදාවේ ඉන්න පූජක බලකාය. ඒ කියන්නේ ආගමික බලය පාවිච්චි කරලා. පස්වෙනික තමයි වෙපනයිට් සොම්බීස්. ඒ කියන්නේ ජෛව අවි සොම්බීස්ලා. ඒ කියන්නේ ලෝකයේ ඕනම රටක් විසින් ලැබ් එකක හදන විද්‍යාත්මක සොම්බීස්ලා. මෙතනදි වෙන්නේ ක්‍රිස්පර් වගේ ජාන තාක්ෂණයන් යූස් කරලා කිසිම බයක් දැනෙන්නේ නැති, කිසිම වේදනාවක් දැනෙන්නේ නැති සුපිරි සොල්දාදුවන් හදන එක. මේක දැනටමත් රහස්‍යගතව යුද්ධමය වශයෙන් ලෝකයේ ප්‍රමුඛ පෙළේ ඉන්න රටවල් අතර සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. හයවෙනි එක තමයි සිම්බයන්ට් ඉන්ඩියුස් සොම්බීස්. ඒ කියන්නේ පරපෝෂිත සොම්බීස්ලා. මේක තමයි විද්‍යාත්මකව භයානකම කොටස. මොකද සබාදහමේ දැනටමත් මේ සොම්බීස්ලා හැදිලා ඉවරයි. උදාහරණයක් විදිහට ජෙවල් වර්ස්. මේ කියන්නේ බඹරෙක් ගැන. මේ බඹරා කරපොත්තන්ගේ ඔළුවට විෂ දාලා ඒ කරපොත්තන්ව සොම්බීස්ලා කරගෙන තමන්ගේ බිත්තර දාන්න යූස් කරනවා. අවදානයක් තමයි කෝඩිසෙප් ෆංගස්. මෙයා දිලීරයක්. මෙයා කරන්නේ කූමින්ගේ ඔළුව ඇතුළේ පැලවෙලා ඒ කූම්බියාව පාලනය කරනවා. හරියට The Last of Us ගේම් එක TV සීරිස් එක වගේ. අප එක පරපෝෂිතයෙක් ඉන්නවා ටොක්සෝප්ලාස්මා ගොන් ඩී කියලා. මේ පරපෝෂිතයා ඉන්නේ පූසන්ගේ ඇඟේ. හැබැයි මේ පරපෝෂිතයා මීයෙක් ගැඟට ගියොත් මීයන්ට පූසන් කෙරෙහි තියෙන බය නැති කරලා කිලින්ම පූසගේ කට ඇතුළට යනවා. භයානකම දේ තමයි මේ දේ මිනිස්සුන්ටත් බෝ වෙනවා. ලෝකේ ජනගහනයෙන් 50%කට වඩා වැඩි පිරිසකට මේ රෝගේ තියෙනවා කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. මේ ලෙඩේ තියෙන මිනිස්සු වැඩිපුර අවදානම් සහිත වැඩ කරන්න පෙළඹෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. හත්වෙනි එක තමයි වෙජිටේරියන් සොම්බීස්. ඒ කියන්නේ නිර්මාංශ සොම්බීස්ලා. මේ සොම්බීස්ලා මිනි මස් කන්නේ නැහැ. මේගොල්ලෝ කන්නේ ගස් වැල් විතරයි. ඉතින් මේගොල්ලෝ හිතලා තියෙන විදිය බලන්න පොඩ්ඩක්. මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ කෙලින්ම මිනිස්සු කන්නේ නැති වුණත් මේගොල්ලෝ වගාවන් විනාශ කරන හින්දා කවදාහරි ආහාර හිඟයක් ඇති වෙන්න පුළුවන් කියලා මේ සැලැස්මේ තියෙනවා. අන්තිම ආකාරය තමයි චිකන් සොම්බීස්. ඒ කියන්නේ කිකිලි සොම්බීස්ලා. මේක තමයි මේ ලිස්ට් එකේ තියෙන දැනට ඇත්තටම සිද්ධ වුණු සොම්බි සිදුවීම. 2006 දී කැලිෆෝනියාවේදී වයසක කිකිලියෝ මරන්න කාබන් මොනොක්සයිඩ් ගැහුවා. මම දන්නේ ඇයි මේ විදිහට කිකිලියෝ මරන්න කියලා නම් හැබැයි කොහොමයි කාබන් මොනොක්සයිඩ් ගැහුවාම මේ කිකිලියෝ මැරෙන්න ඕන. හැබැයි මේගොල්ලෝ මැරුණේ නැහැ. ඒ වෙනුවට උන්ගේ ඇඟේ ඇතිවුණු රසායනික ප්‍රතික්‍රියාවක් හින්දා මේ මැරිච්ච කිකිලියෝ නැවත නැගිල්ලා පිස්සුවෙන් වගේ දුවන්න ගත්තා. ඔන්න ඔය දේ හින්දා තමයි මේ චිකන් සොම්බීස් කියන එක මේ ප්ලෑන් එකට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපි දන්නවා සතුරා කවුද කියලා. සොම්බි කෙනෙක් කියන්නේ මොන වගේ ආකාරයක කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා අපි දන්නවා. ඉතින් කොහොමද මේ පෙන්ටගන් එක මේ සොම්බිලාකින් ගේම ඉල්ලන්නේ? සොම්බි ආක්‍රමණයකදී කටයුතු කරන්න ඕන ආකාරය කියලා මේකට පියවර 5ක් මේ ප්ලෑන් එකේ දාලා තියෙනවා. හැබැයි මේකේ භයානකම කොටස කරන්න වෙන්නේ සාමාන්‍ය වැසියන්ට. ඒ කියන්නේ සිවිල් ජනතාවට. පළවෙනි එක තමයි මේක නම් කරලා තියෙන්නේ ෆේස් 0 කියලා. පළවෙනි පියවර ෆේස් 0 කියලා තමයි නම් කරලා තියෙන්නේ. මොකද අදට අපි කරන්නේ මෙන්න මේ දේ. ඒ කියන්නේ නිරීක්ෂණය කිරීම. සොම්බිලා බිහි වෙන්න පුළුවන් තැන් ගැන ඔත්තු බලන එක සහ
හමුදාව ලෑස්ති පිට තියාගන්න එක. ඊළඟ එක තමයි ෆේස් 1. අපි දන්නවා සාමාන්‍ය යුද්ධයකදී නම් අපිට හතුරව බය කරලා යුද්ධයක් නවත්තන්න පුළුවන්. හැබැයි සොම්බිලා බය වෙන්නේ නෑනේ. අන්න ඒ නිසා මේ පියවරේදී කරන්නේ වෙනත් රටවල් විසින් සොම්බි වෛරස් හදන එක නවත්තන එක. ඊළඟ එක තමයි ෆේස් 2. දැන් කොහොම හරි සොම්බි වෛරස් එකක් මේ ලෝකෙට ආවා කියමුකෝ. මේ විදියට සොම්බි ප්‍රහාරය පටන් ගත ගමන්ම හමුදාවේ ඉන්න ස්වැප් ටීම්ස් සහ හමුදා විශේෂ බලකායන් එළියට එනවා. මේගොල්ලොන්ගේ ප්‍රථම රාජකාරිය සොම්බි මරණ එක නෙවෙයි. මේගොල්ලෝ කරන්නේ ජනාධිපති ඇතුළු ප්‍රභූවරුන් ආරක්ෂක බංකරවට ගෙනියන එක. ඊළඟ පියවර තමයි ලේ විලක් හැදෙන දරුණම හරියට. ඒ කියන්නේ කිල් බොක්ස් කියන ක්‍රමවේදය මෙතනදි පාවිච්චි කරනවා. ඒ කියන්නේ සොම්බිලා ඉන්න නගර ටික සම්පූර්ණයෙන්ම කොටු කරනවා. ඊට පස්සේ ගුවන් හමුදාව සහ කාලතුවක්කු පාවිච්චි කරලා මේ මුළු ප්‍රදේශ ඔක්කොම ටික අල්ලුවෙන්නම බෝම්බ දානවා. සොම්බිලාට වෙඩි තියන්න අණ දෙනවා නම් අණ දෙන්න කියලා තියෙන්නේ කෙලින්ම සොම්බිලාගේ ඔළුවට විතරයි. ඊළඟ පියවරේ තමයි ස්ථාවර කිරීමක් සිද්ධ වෙන්නේ. සොම්බිලා කොහොම හරි මර්ධනය කරාට පස්සේ ඉතුරු වෙලා ඉන්න සොම්බිලා හොය මර්ධනය කරන එක තමයි මෙතනදී වෙන්නේ. ඒ වගේම මේ පියවරේදී වෛරස් එක තවදුරටත් පැතිරෙන්නේ නැහැ කියලා තහවුරු කරගන්න ඕනි. අන්තිම පියවර. මේකෙදි තමයි සිවිල් පාලනය නැවත පිහිටවන්නේ. මේ වාර්තාවේ තියෙන විදිහට සොම්බි ආක්‍රමණයක් වෙලා සොම්බි වසංගතයක් පැතිරිලා පැය 48ක් ඇතුළත මේ ලෝකයේ තියෙන සියලුම ආණ්ඩු ටික බිඳ වැටෙනවා. ඉතින් මේ පියවරේදී විනාශ වුණු අර නගර ටික නැවත ගොඩනංවලා බේරුණු මිනිස්සු ටික ඉන්නවනේ. මේගොල්ලොන්ට කෑම බීම දීලා අර කඩා වැටුණු ආණ්ඩු සේරම නැවත පිහිටවන්න ඕන. ඉතින් මේ ප්ලෑන් එකේ පැහැදිලිවම කියලා තියෙනවා මාෂල් ලෝ එක දැම්මට පස්සේ කිසිම සිවිල් වැසියෙක්ව බේරගන්න හමුදාව එන්නේ නැහැ කියලා. එතකොට මේ වගේ අවස්ථාවකදී ඔයා සහ ඔයාගේ පවුල අනිවාර්යයෙන්ම තනි වෙනවා. ඉතින් හමුදාව වෙන්නේ නැත්තම් අපි කොහොමද බේරෙන්නේ? අපි කොහොමද සර්වයිව් වෙන්නේ? මේකටත් මිනිස්සුන්ට වටිනා උපදෙස් කිහිපයක් දීලා තියෙනවා. පළවෙනි උපදේශය තමයි නගර අතහැරලා කැලයක් තියෙන පැත්තකට යන්න. මොකද ලොකුම මරගුල් ටික වෙන්නේ මේ නගර ඇතුලේ. හොස්පිටල් එකකටවත් පොලිසියකටවත් යන්න එපා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මොකද අන්න ඒ වගේ තැන් වලදී තමයි මේ වගේ වෛරස් එකක් ඉක්මනට පැතිරෙන්න පුළුවන්. දෙවැනි උපදේශය තමයි මේ වගේ අවස්ථාවකදී නිහඬ ආයුධ භාවිත කරන්න ඕනි. මොකද තුවක්කුව ශබ්ද වලට සොම්බිලා ආකර්ෂණය වෙනවා කියලා තමයි දැනට කියන්නේ. අන්න ඒ නිසා පිහි පොරෝ දුනු ඉතල වගේ ශබ්ද නැති ආයුධ යූස් කරන්න කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. තුන්වෙනි උපදෙස් තමයි බකවුට් බෑග් එකක් හදාගන්න එක. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික ලෑස්ති කරන් තියාගන්න එක. උදාහරණයක් විදිහට වතුර ෆිල්ටර් කරන්න පුළුවන් ලයිස්ට්‍රෝ එකක්, එහෙම නැත්නම් අයඩින් පෙති වගේ දේවල්, කල් තියාගන්න පුළුවන් කෑම, ඒ වගේම මෙඩිටේට් කිට් එකක් වගේ දේවල් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඒත් එක්කම මේ බෑග් එකට පුළුවන් නම් සෝලාර් පවර් එකෙන් වැඩ කරන ටෝච් එකක් හෝ රේඩියෝ එකක් අරගෙන යන්න ලෑස්ති කරන් ඉන්න ඕන. හතරවෙනි උපදෙස් තමයි පූසොන්ව විශ්වාස කරන්න එපා කියන උපදෙස. අපි අර කලින් කිව්ව ටොක්සෝ ප්ලාස්මා කියන පරපෝෂිතයන් නිසා මේ පූසන් රෝග වාහකයෙන් වෙන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියනවා. කොහොම හරි වැදගත්ම දේ තනි වෙන්න එපා, කණ්ඩායමක් හදාගන්න. නමුත් ආගන්තුකයන් වනම් විශ්වාස කරන්න එපා කියලා මේගොල්ලෝ කියනවා. අවසාන වශයෙන් මේ ප්ලෑන් එකේ ලොකුම ට්විස්ට් එක තමයි මේක. මේ ප්ලෑන් එක ඇත්තටම එළියට ආවට පස්සේ මිනිස්සු අහන්න ගත්තා ඇත්තටම මේක පුහුණුවක් විතරද කියලා. එතකොට පෙන්ටගන් එක කියනවා ඔව් මේක හමුදා පුහුණුවක් සඳහා ගත්තු ලියවිල්ලක් විතරයි කියලා. නමුත් මේ ලියවිල්ලේ තැන් කීපයකම තියෙනවා C classified annex C, C annex D වගේ අපූරු සටහන් ටිකක්. ඒ කියන්නේ මේ වාර්තාවේ මහජනතාවට විවෘත වුණු කොටස නිකම් අභ්‍යාසයක් වගේ පෙනුනොට මේකේ සංගවපු කොටස් වල, ඒ කියන්නේ අර annexes කියලා තිබ්බ තැන්වල මේකේ ඇත්තටම කරන්න යන කොටසුත් තියෙනවා. විශේෂයෙන්ම කොන්ප්ලෑන් 8035 එක ඒක අභ්‍යවකාශ මෙහෙයුම්වලට ලියපු එකක්. ඒත් එකම කොන්ප්ලෑන් 8531 කියන එක මේක වසංගත පාලනයට ලියපු එකක්. මේ ප්ලෑන්ස් දැනටත් ඇමරිකාවේ යුද්ධමය කටයුතු සඳහා පාවිච්චි වන ප්ලෑන්ස්. ඒත් එකම අපි කලින් කතා කරපු සොම්බි ප්ලෑන් එකත් කොන්ප්ලෑන් 8888 කියන ප්ලෑන් එකත් මේගොල්ලොන්ගේ සැබෑ යුද්ධ කටයුතු වලට මේගොල්ලෝ සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ දවසක ඇත්තටම නාදුරන වෛරස් එකක් ආවොත් අන්න එදාට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ප්ලෑන් එක වෙන්න පුළුවන්. අන්න එහෙම දෙයක් වුණොත් හමුදාව ක්‍රියාත්මක වෙන විදිහ, මිනිස්සු අතහැරලා දාන විදිහ මේ හැමදේම වෙන්නේ අර ලියවිල්ලට අනුව. ඉතින් ඔයාලටත් මේ රිපෝට් එක කියවන්න ඕන නම් කොන්ප්ලෑන් 8888 කියන මේ රිපෝට් එක කියවන්න ඕන නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඒ ලින්ක් එක ක්ලික් කරාම අදාළ වාර්තාව ඔයාලට ඕපන් වෙයි PDF එකක් විදිහට. ඉතින් මම අහන්නේ එක දෙයයි. මේ වගේ දෙයකට ඔයාලා ලෑස්තිද? මොකක්ද ඔයාලගේ සර්වයිවල් ප්ලෑන් එක? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් හිතන්න මේ විකේතන